සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් මම දැන් ඔයාලට පෙන්වන්න හදන්නේ කොහොමද අපි task app එකට අපි Google account එක upload කරගන්නේ කියන එක. මේක අලුතෙන් ආපු update එකක්. ඔයාලට Google reviews අපි දෙන්න තමයි යන්නේ. එතකොට review එකකට සාමාන්‍යයෙන් අනිත් task වලට හම්බ වෙනවට වඩා ලොකු මුදලක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා අපි මෙතනින් ඔයාලා Google account එක අප්ලෝඩ් නොකර මේක කරලා තිබුණොත් ඒ වගේම ලොකු මුදලක් රිජෙක්ට් වෙනවා. මොකද හේතුව තමයි ඔයාලා Google account එක අප්ලෝඩ් කරලා නැහැනේ. මෙන්න මේ විදිහට dashboard එකේ පල්ලෙහාටම ආවහම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන Google account එකක් අප්ලෝඩ් කරන්න තියෙනවා. මේක අනිවාර්යෙන් කරලා තියාගන්න. මම අපේ WhatsApp group එකටයි Telegram group එකටයි members-ලා ඉන්න මම ඒකට දාලා තියෙන්නේ. මේ account එක ඔයාලා මේ Google review වැඩ කරනවා නම් විතරක් මේ Google account එක ඔයාලා upload කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. Google account එක කොහොමද upload කරන්න කියලා ඔයාලා දන්නේ නැත්නම් මම ඒක කියලා දෙන්නම්. යන්න ඔයාලගේ Chrome map එකට. Chrome map එකේ ඔයා දැනට open කරන් ඉන්න tab එකේ මෙන්න මෙතන කෙරවලේම පෙන්නනවා S අකුරක් එක්ක දැන් මගේ නම් S අකුරක් එක්ක පෙන්වන්නේ මේක. ඔයාගේ අදාළ නමත් එක්ක ඔයා ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා නම් ඒ ෆොටෝ එක පෙන්නයි. ඒ විදිහට මම මෙතනින් ඒක ටච් කරගන්නවා. ටච් කරගත්තට පස්සේ ඔයාට එනවා ඔයාගේ Gmail account එක මෙතන උඩින්ම වැටෙනවා. මෙන්න මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අපිට තිබ්බනම් ඇති. ඔයා Google review එක කරන්නේ මොන account එකෙන්ද කියන එක බලා ගන්න අපිට අවශ්‍ය වෙන්නේ සහ එතන ඒ account එක තියනවද කියලා අපි check කරනවා. අපිනේ link එක එවන්නේ. එතකොට එවන link එකෙන් අපි බලනවා ගිහිල්ලා Google review එක තියනවද කියලා. ඒක නැත්තම් ඔයාගේ earning එක reject වෙනවා. ඉතින් ওই විදිහට තමයි මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් තමයි ඔයගොල්ලෝ අප්ලෝඩ් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන අපි මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා කියමුකෝ. එහෙම අරගෙන ඒ ස්ක්‍රීන්ෂොට් එක අපි ගිහිල්ලා අප්ලෝඩ් කරමු. මේ විදිහට task system එකට එන්න. ඇවිල්ලා choose file කියන එකට යන්න. choose file කියන එකට ගිහිල්ලා මෙතනින් screenshot එක තෝරන්න. screenshot එක තෝරලා ඔයාලට පුළුවන් මේක upload කරන්න. මේ විදිහට upload කරන බටන් එක ටිකක් වෙලා touch කරලා ටිකක් වෙලා ඉන්න. එතකොට ඔයාලට ඒක ප්‍රශ්නයක් නැතුව upload වෙනවා බලා ගන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලා කලබල වෙලා මේකේ මේ නැවත account upload කරන්න යන්න එපා මුකුත් වෙන්නේ නැහැනේ කියලා. upload button එක touch කරලා චුට්ට වෙලාවක් ඉන්න. එතකොට ඔයාලට මේ අනිවාර්යයෙන්ම මේ account එක upload වුණා කියලා successful message එක එනවා. මේ page එක refresh වෙලා මේක successful වුණා කියලා උඩම වැටෙනවා. ඒක වැටුනේ නැතත් මෙතන පල්ලෙහාට ඇවිල්ලා Google account screenshot uploaded කියන තැන බලා ගන්න පුළුවන් ඔයාගේ account එක හරියට upload වෙලා තියෙනවා කියන එක. ඉතින් ওই විදිහට තමයි Google account එක upload කරන්න තියෙන්නේ. ඔයාලට පුළුවන් ඕන නම් settings වලට ගිහිල්ලා වුණත් මේ Google account එක කියන එක හොයාගෙන එතනින් screenshot එකක් upload කරන්නත් පුළුවන්කම තියෙනවා. හොඳයි මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා මේ වීඩියෝ එකෙන් මොකද්ද කරන්න ඕනේ කියන එක. එහෙමනම් මේ විදිහට Google account එක upload කරලා තියාගන්න. ඊට පස්සේ මම ඔයාලට අලුත් වීඩියෝ එකකින් ගේන්නම් කොහොමද Google review එකයි Facebook review එකයි දෙකම කරන්න කියන එක. අපි Facebook review දෙනවා. නමුත් ඔයාලා දැනට Facebook වැඩ කරගෙන යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාලා Facebook account එක upload කරන්න තියෙන්නේ. ඒ හින්දා ගැටලුවක් නැහැ. Google account එක විතරයි මම upload කරන්න කියලා අලුත් update එකක් හින්දා ඒක මම ඔයාලට කිව්වේ මේ විදිහට. Facebook review කරනකොට නැවත මේ account එකක් upload කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. Google review එකේදී විතරයි අපිට මේ update එක හින්දා අලුතෙන් අපි මේ account එක ඔයාලගෙන් එකතු කරේ නැහැ. දැන් අලුතෙන් එකතු කරනවා. ඒ නිසා තමයි මේක මේ විදිහට වීඩියෝ එකකින් දුන්නේ. එහෙමනම් හැමෝටම බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. මේක ඔයාලගේ referral වලටත් දැනගන්න share කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. වීඩියෝ එකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් හෝ tip top ad එක ගැන ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ comment කරන්න පුළුවන්. මගේ channel එකත් subscribe කරගෙන යන්න notification icon එක on කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් all the best. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.